ලෝකයේ පුරා විසිර ඇති විශේෂ බලකායන් ගත්තම යහලෝම් ඒකකයේ යනු තමත් දරුණු ඊශ්‍රායල් විශේෂ බලකා ඒකකයක්. ඊශ්‍රායල් සටන් ඉංජිනේරු බලකායේ ප්‍රභූ විශේෂ මෙහුම් ඒකකය ලෙස තමයි මේ යහලෝම් ඒකකය හඳුන්වන්නේ. මේ බලකායේ සෙබළුන්ට රාජකාරිය බොහොමයක්ම තිබෙන්නේ තර්ජනයක් ඇති කාමරයක දොරක් හරහා ගමන් කළ නොහැකි වූ විට. එවැගේම උමන් මාර්ගවල, ඒ වගේම යුද පිටියේ මරගුල් ඇති ස්ථානවල. නමුත් අද අපි මේ පෙබළු බලකාය තුළ නිශ්චිත කොටසක් ගැන විතරයි කතා කරන්නට සූදානම් වෙන්නේ. අපි කතා කරන්නේ යහලෝම් ඒකකයේ කාන්තාවන්ගේ භූමිකාව ගැන. ඔවුන් ඒකකයේ කොටසක් පමණක් නොවේ. ඔවුන් නූතන යුද පිටියේ වඩාත්ම භයානක කාර්යයන් කිහිපයක විශේෂඥවරියන් බවට අද වෙනකොට පත්ව අවසන්. අද අපි ඔවුන්ගේ පුහුණුව, ඔවුන්ගේ විශේෂිත භූමිකාවන් සහ මෑත කාලීන මෙහෙයුම් කෙරෙහි ඔවුන්ගේ තීරණාත්මක බලපෑම ගැන කතා කරනවා. ඒ වගේම ඊශ්‍රායල් හමුදාව තුළ සේවය කරන බොහෝ කාන්තාවන් අන් රටවලට වඩා රූපේනුත් ලස්සන බව හිදී පැවසිය යුතුවේ. ඒ වගේම ගැහැණු පිරිමි කියලා ભેදයක් නැතිව යහලෝම් විශේෂ බලකා ඒකකයේ තුළ මේ සෙබළුන්ගේ සේවය හරිම විශේෂයි. හෙබ්‍රේව භාෂාවෙන් දියමන්ති යන අර්ථය ඇති යහලෝම් විශේෂිත උපේකක කිහිපයකට බෙදා තිබෙනවා. වසර ගණනාවක් තිස්සේ මෙම භූමිකාවන් තනිකරම ඉෂ්ට කරේ පිරිමි පාර්ශ්වය පමණයි. කෙසේ වෙතත් යහලෝම් බලකාය තුළට කාන්තාවන් ඒකාබද්ධ කිරීම උපාය මාර්ගික සහ දැඩි ක්‍රියාවලියක් බවට දැන් පත්ව තිබෙනවා. යහලෝම් බලකායේ කාන්තාවන් සුවිශේෂී ඉහළ විශේෂිත හැකියාවන්ගෙන් සමන්විත කාන්තා සෙබළියන් ලෙසටයි සැලකෙන්නේ. විශේෂයෙන්ම සාම්ප්‍රදායික නොවන තර්ජන කෙරෙහි අවධානය යොමු කරන යහලෝම් බලකායේ අණුකොටස් වන සයිෆාන් ඒකකය තුළ සහ භූගත සහ උමන් යුද්ධ සඳහා විශේෂිත වූ සමූර් ඒකකය තුළ මේ කාන්තාවන් වැඩි වශයෙන් සේවය කරනවා. සයිෆාන් ඒකකය යනු සාම්ප්‍රදායික නොවන රසායනික අවිතර්ජන හැසිරවීමට, හඳුනා ගැනීමට සහ උදාසීන කිරීමට පුහුණු කරන ඒකකයක්. සමූර් ඒකකය යනු භූගත ජාවාරම් උමම් මාර්ග සහ සැඟවුණු ආයුධ ගබඩා සොයා ගැනීම, වගේ මේවා තුළ සටන් කිරීම සහ විනාශ කිරීම පිළිබඳ විශේෂඥ කමාන්ඩෝ ඒකකයක්. 21 වන සියවසේ සටන් සිදුවන්නේ ඝන නාගරික පරිසරයන් තුළ සහ ගැඹුරු භූගත උමන් මාර්ගවලින් සමන්විත ප්‍රදේශවල. මෙහෙයුම් සාර්ථකත්වයට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව බඳවාගත යුතු බව IDF හඳුනාගත්තා. මෙම කාන්තාවන් පුපුරන සුළු අවි බැහැර කිරීමේ EOD සහ රොබෝ තාක්ෂණික විද්‍යාව පවා ප්‍රගුණ කරමින් සිටිනවා. යහලෝම් බලකාය තුළට කිසිම කාන්තාවකට පහසුවෙන් ඇතුළු වෙන්නට බැහැ. මාර්ගය ආරම්භ වෙන්නේ ගිබුෂ් ලෙස හැඳින්වෙන තම දුෂ්කර තේරීම් ක්‍රියාවලියක් යටතේ. මූලික පුහුණුව ගැන කතා කරොත් ඔවුන් මූලික සටන් ඉංජිනේරු පුහුණුවෙන් එනම් පස්වන මට්ටමින් මේ ආරම්භ කරන අතර එහිදී ඔවුන් මූලික පාබල හමුදා කුසලතා, ඒ වගේම මූලික ඉංජිනේරු විද්‍යාව ප්‍රගුණ කළ යුතුයි. ඉන්පසු ඇඩ්වාන්ස් පුහුණුව ගැන කතා කරොත් යහලෝම් සඳහා මූලික වටයෙන් තෝරාගත් පසු පුහුණුව තාක්ෂණික අංශයට මාරු වෙනවා. මාස 10ක විශේෂිත පාඨමාලාව ආරම්භ වෙන්නේ මෙහිදී. ශාරීරික විදදරා ගැනීම, දිගු සංචලන අභ්‍යාස හරහා ඔවුන් බර ආම්පන්න, බොහෝ විට ඔවුන්ගේ ශරීර බරෙන් 40කට වඩා වැඩි පරක් රැගෙන යා යුතුයි. මානසික පුහුණුව ගැන කතා කරොත් මේ පුහුණුවට අධිපීඩන උදුම් ක්‍රියාවලිය නොහොත් ප්‍රෙෂර් කුකර්ස් ක්‍රියාවලිය ඇතුළත් වන අතර ඒවා නිර්මාණය කර ඇති IED නොහොත් පුපුනසුළු ද්‍රව්‍ය නිරාධ කරන අතරතුර සංසුන්ව සිටි හැකේ කාහට දැයි බැලීමටයි. මෙහිදී උපදේශකින් ශබ්දය, දුම, ස්ට්‍රොබ් ලයිට් සහ විඩ තැබීම් හෝ භෞතික ගැස්සීම් වැනි සාධක භාවිතා කරමින් අවුල් සහගත පරිසරයක් ඇති කර මේ සෙබළියන්ව ඒ තුළ පුහුණු කිරීම සිදු කරනවා. ඒ වගේම මේ කාන්තා සෙබළියකට හදිසියේ හෝ බෝම්බයක් නිෂ්ක්‍රිය කිරීමට සිදු වුවහොත් ඔවුන්ගේ දෑත් ස්ථාවරව පවතින බවත්, ඔවුන් වටා ඇති අනතුර නොතකා සංසුන්ව සිටිය හැකි වන පරිදි ඔවුන්ගේ මානසික පද්ධතිය සකස් කිරීම මේ පුහුණුව මගින් සිදු වෙනවා. තාක්ෂණික පුහුණුව ගැන කතා කරොත් ඔවුන් රසායනික විද්‍යාව, රොබෝ විද්‍යාව සහ ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විශේෂඥයින් බවට පත් වෙනවා. ගොඩනැගිල්ලක නිශ්චිත කොටසක් ආරක්ෂිතව බිමිහෙලන්නේ, ඒ කියන්නේ පුපුරවා හරින්නේ කෙසේදයි මේ පුහුණුව මගින් සිදුවන බවට සඳහන්. සම්මත පාබල හමුදාව මෙන් නොව යහලෝම් ක්‍රියාකාරයෙකුගේ ශ්‍රේෂ්ඨතම අවි බවට පත්වන්නේ බොහෝ විට ඔවුන්ගේ මොළය. ඒ වගේම මේ පුහුණුව කාන්තාවන් විතරක් නොව පිරිමින්ටත් මේ පුහුණුව එලෙසින්ම ලබා දීම සිදු වෙනවා. මෑත කාලීන ගැටුම්වලදී යහලෝම් ඒකකයේ කාන්තාවන්ගේ භූමිකාව ඉදිරිපෙළ සටන් වෙත මාරු වී තිබෙන බවත් මෙහිදී පැවසිය යුතුය. මම ඔබට කලින් සඳහන් කරපු සමූර් උපේකකය තුළ කාන්තාවන් වැඩි වශයෙන් සේවය කරන බව සඳහන්. වර්තමානයේ හමාස් සංවිධානය සමග යුද්ධ කිරීමේදී උමන් මාර්ග තුළ විශේෂ මෙහෙයුම් සඳහා මේ කාන්තා සෙබළියන් සහභාගී වුණා. මෙහිදී යහලෝම් ඒකකයේ කාන්තා විශේෂඥවරියන් වෙත මෙම භූගත උමංචාල ස්ථානගත කිරීම, සිතියම්ගත කිරීම සහ මරවුගුල් තිබේ නම් ඒවා උදාසීන කිරීම පවා පැවරී තිබුණා. Guardian of the Walls වැනි මෙහෙයුම් වලදී සහ මෑත කාලීන මෙහෙයුම් කටයුතු වලදී කාන්තා ක්‍රියාකරුවන් විශේෂ රාජකාරීන් කිහිපයක් සිය රට වෙනුවෙන් සිදු කර තිබෙනවා.
විශේෂයෙන්ම රොබෝ ඔත්තු බැලීම. මෙහිදී මිනිස් කණ්ඩායම් ඇතුළු වීමට පෙර බෝම්බුගුල් අටව ඇති කාමර පරීක්ෂා කිරීම සඳහා දියුණු රොබෝ පද්ධති ක්‍රියා කරවීම මේ කාන්තා සෙබිලියන් විසින් සිදු කොට තිබුණා. ඒ වගේම EOD සේවය එනම් පුපුරනසුළු ද්‍රව්‍ය බැහැර කිරීම, නාගරික පරිසරය තුළ ඇති පුපුරනසුළු ද්‍රව්‍ය ඇති රසායනාගාරය වගේම මරාගෙන මැරෙන ඇඳුම් උදාසීන කිරීම මේ කාන්තා සෙබිලියන් විසින් සිදු කොට තිබුණා. බුද්ධි තොරතුරු රැස් කිරීම එනම් භූගත උමංචාල හඳුනා ගැනීම විශේෂයෙන්ම උමගක දෝංකාරය හඳුනා ගැනීමට විශේෂිත සංවේදක භාවිතා කිරීම මෙහිදී සිදුවෙනවා. ඉතින් මෙවැනි කාර්යයන් බොහෝමයක් මෑත කාලීන යුද්ධවලදී මේ කාන්තා සෙබිලියන් මගින් ඉෂ්ට වී තිබුණා. යහළුම් බලකාය තුළ කාන්තාවන් සිටීම ඔස්සේ අද ලෝකයේ සටන් ඉජිනේරු බලකායන් වල මුහුණු කර ඊටම සාර්ථකව වෙනස් කොට තිබෙනවා. තාක්ෂණික විශේෂඥතාව සහ අධිපීඩන ඔරොත්තු දීමේ හැකියාවන්ගෙන් ඔවුන් දැන් සාර්ථකව සමත් වී අවසන්. ඇත්ත වශයෙන්ම බොහෝ රටවල කාන්තාවන්ට විශේෂ බලකායන් වෙතෙක් වන්නට ඉඩ දෙන්නේ නැහැ. නමුත් යුදෙව් කාන්තාවන් ඔප්පු කරනවා කාන්තාවන් දුර්වල නැහැ. ඔවුන්ට පිරිමින් සමගව කරට කර සිටිය හැකි බව. යහළුම් බලකාය යනු ඊශ්‍රායලය තුළ තවමත් ඇතුළු වීමට බැරි අපහසුම ඒකක වලින් එකක් වන අතර ඒ වගේම ඒ බලකාය තුළ දිගු කාලිනව රැඳී සිටීමට බව අපහසුයි. මෙම බෙරෙට් පැලැන් සිටින කාන්තාවන් මේ ධෛර්යය ලබාගෙන ඇත්තේ තමන් ඒ සඳහා ලබා දුන් දැඩි කැපවීම නිසාවෙන් බව අවසානයේදී ඔබට පැවසිය යුතුයි. ඉතින් හමුදා ඉතිහාසය සහ තවත් යුදමය කතාව බැලීමට කැමති නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න වගේම ලයික් කරන්න අපි නොදන්න ලංකා ඉතිහාසය YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන් ඔබගේ යාළුවන් සමග ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් දවසකින් හමු වෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා ඔබ සියලුම දෙනාට ජයෙන් ජයම වේවා.